අද අපි try කරන්න යන්නේ මේවා. ඉතින් අද අපි try කරන්න හදන්නේ milk shortcake biscuit එක. එකක් මංචි එක තියෙනවා අනිත් එක මැලිබන් තියෙනවා. අපි try කරලා බලමු මොකක්ද රස කියලා. දැන් අපි මේක මුලින්ම කමු. milk රහඩ. milk රහඩ. මොකක්ද ගම milk රහඩුයි. milk shortcake කිව්වම milk රහඩුයි. මේක නම් මේ කිරිරහක් නම් එන්නේ නැහැ මට. පාඩම මට නෑ. කිරි කියන්නේ එනවා ලාවට කිරිරහක් ඒ වුණාට මේ බිස්කට් එකත් රහ නෑ. කිරි ගතිය නිකන් ලාවට අපි අනිත් එක කාලා බලමු කොහොමද කියලා. හිතපන්කෝ හීනක. හා කියපන් ඔයාලට මොකද හිතෙන්නේ මේක? සාමාන්‍යයෙන් ඉතින් මම හිතපු රහ මේක නෑ. කිරි රහක් ලාවට වගේ එනවා. කිරිරහ එනවා ලාවට එනවා ලාවට වගේ එනවා. ඒ කියන්නේ අර දැන් මේකේ නම milk short cake නේ. කේක් කිව්වට අර නිකන් අර soft ගතිය නන්නේ. අනිත් එක try කරලා බලමු. ඊළඟට අපි try කරන්නේ මේක. මේක රසයි. කලින්කට වඩා මිල්ක් රහක් හොඳක් තියෙනවා. මංච් එක හොඳයිනේ. මංච් එක හොඳයි. කලින් වඩා හොඳයි කියන්නේ. ඒ කියන්නේ මේ කම්පෙයාර් කරන්න දෙයක් නැහැ මංච් එක හොඳයි. soft ගතියට තියෙනවනේ. ඒ කියන්නේ බිස්කට් එක වගේ තද ගතියක් නේ. අරක නිකන් බේබිලා වගේ ගතියක් තියෙන්නේ. මොකද තියෙනවා. ඔයාලා බලන්න මොකටද කැමති කියලා කියන්න පල්ලෙහි කමෙන්ට් එකක් දාන්න මොකද කැමති කියලා. ඔයාලට මොකද කියන්නේ? මොකද හිතින්නේ ඔයාලට? කලින්කට වඩා හොඳයි. හැමදාම මොකද කියන්නේ? ඔහොම කියන්නේ බෑ නම් කිව්වා කලින් එකට වඩා හැමදාම හොඳයි කියලා. එහෙනම් ඇත්තට මොකද මොනවා හිතන්නේ? වගේ බිස්කට් දෙක රස රස මංචිකි තමයි. මංච් එක රසයිද? ඔව් ඒකේ කිරි රහ වැඩි. එතකොට මැලිබන් එක රස නැද්ද? මෙලිබන් එක රහඩ. ඒකේ අර හයියත් වැඩි අර. බිස්කට් එක බිස්කට් ඔව් පින්තූරෙත් එක පේන්නේ. බින්දුවෙන් පේනවා. මට පේන්නේ. බින්දුවෙන් කොහොමද වෙන්නේ? පින්කම් අර අමුතුයි. මේක එහෙම නෑ. කොහෙද? මේක හොඳයිනේ. ඔව් මේක අර ලස්සනට තියෙනවා. නෑ මේක ගත්තොත් මේ කොල්ලියට තියෙනවා මේ ප්‍රොඩක්ට් එක. කිරි පැකට් දාන්න. ඉතින් මංච් එක හොඳයිනේ. මංච් එක කතා දෙකක් නැහැ මංච් එක හොඳයි. මංච් එක හොඳයි. ඔව් කිරි රහ වැඩි. ඉතින් ඔයාලා try කරලා තියෙනවා නම් අනිවාර්යෙන් පාලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි ගිහින් යන්නම් බයි. bye